සුබ දවසක් වේවා සියලු දෙනාටම. මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම මේක මගේ first video එක. ඉතින් video එක පටන් ගන්න කලින් මම පොඩි දෙයක් කියන්න ඕනේ. මම මේ ගැන expert කෙනෙක් නන් නෙමෙයි. මමත් තාම ඉගෙන ගන්න ගමන් ඉන්න කෙනෙක්. ඉතින් මම ඉගෙන ගන්න දේවල් මට තේරෙන සරලව විදියට ඔයාලත් එක්ක share කරගන්න තමයි මේ channel එකෙන් මම හිතුවේ. අද අපි කතා කරන්නේ forex වල foundation එක ගැන. ඒ කියන්නේ forex කියන්නේ මොකක්ද කියලා සරලව ඕනම කෙනෙකුට තේරෙන විදිහට අද අපි මේක බලමු. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මුලින්ම බලමු මොකක්ද මේ forex කියන්නේ කියලා. forex කියන්නේ foreign exchange කියන එකට. සරලවම කිව්වොත් මේක ලෝකයේ විවිධ රටවල මුදල් වර්ග. ඒ කියන්නේ currencies එකින් එකට හොමාරු කරගන්න ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ. අපි මේක තරවත් සරල කරලා හිතුවොත් ඔයා හිතන්න ඔයා ලංකාවේ ඉඳන් රට යනවා කියලා. එතකොට ඔයාලගේ තියෙන රුපියල් ටික දීලා ඩොලර් ගන්නව නේද? අන්න ඒ වගේ අපි විදේශගත වෙද්දී රුපියල් දීලා ඇමරිකානු ඩොලර් ගන්න එක අතකට forex කරදුනුවක් තමයි. හැබැයි අද වෙද්දී forex trading කියලා ජනප්‍රිය වෙලා තියෙන්නේ අන්තර්ජාලය පාවිච්චි කරලා. ගෙදර ඉඳන්ම විවිධ රටවල මුදල් වර්ගවල මිල වෙනස් වෙන විදිහ දිහා බලලා ලාභයක් ලබන එකට. ඔයාලා දන්නවා ඇති ඩොලර් එකේ අගය, යූරෝ එකේ අගය දවසින් දවස නිතරම වෙනස් වෙනවා. අන්නේ මිල උඩ පහළ යන එක පාවිච්චි කරලා ලාභයක් ලබන එක තමයි ට්‍රේඩර්ස්ලා කරන්නේ. තව දෙයක් දන්නවද? මේ forex මාකට් එක කොච්චර ලොකුද කියලා. සාමාන්‍යයෙන් දවසකට ඩොලර් ට්‍රිලියන 7ක විතර ප්‍රමාණයක් මුදල් එක්ස්චේන්ජ් වෙනවා. ඒ කියන්නේ මේක තමයි ලෝකේ දැනට තියෙන ලොකුම ෆයිනෑන්ෂල් මාකට් එක. මේ මාකට් එකේ අපි විතර ට්‍රේඩ් කරන්නේ කොහෙත්ම නැහැ. ලෝකේ ඉන්න ලොකුම බැංකුව, විශාල සමාගම් සහ ආයෝජකයෝ ගොඩක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ලෝකේ රටවල් වල ආර්ථික තත්ත්වය ඒ වගේම නිවුස් වගේ දේවල් නිසා නිතරම ප්‍රයිස් එක ඒ කියන්නේ මිල උඩ පහළ යනවා. අන්න ඒ මිල වෙනස් වෙන මූවමන්ට් එක ප්‍රයිස් මූවමන්ට් එක හරියටම අඳුනගෙන ට්‍රේඩ් එකක් දාලා ලාභයක් ගන්න එක තමයි අපි කරන්න ඕනේ. forex වල profit හොයන logic එක ඇත්තටම simple logic එකක්. ප්‍රධාන තීරණ දෙකයි ගන්න තියෙන්නේ. මිල ඉහළයයි කියලා හිතනවා නම් අපි buy කරනවා. මිල පහළයයි කියලා හිතනවා නම් අපි sell කරනවා. සාමාන්‍යයෙන් මම උදාහරණයක් අපි මෙහෙම හිතමුකෝ. gold එහෙම නැත්නම් XAU USDT හිතන්න. gold price එක දැන් තියෙන්නේ 5040. ඔයා හිතනවා මේක තව ටිකක් වැඩි වෙයි කියලා. එතකොට ඔයා buy එකක් දානවා. ඊට පස්සේ 5050ට ගියොත් ඒ අතර තියෙන price gap එක තියෙනවානේ. අන්න ඒකෙන් ඔයාලට profit එකක් ලැබෙනවා. ඒ වගේම තමයි 5040 දී ඔයා sell එකක් දැම්ම කියලා හිතන්නකෝ. 5030ට අඩු වුණොත් එතන තියෙන price gap එකනොත් ඔයාලට profit එකක් ලැබෙනවා. මිල වැඩි වෙද්දි වගේම මිල අඩු වෙද්දි ලාභයක් ගන්න පුළුවන් එක තමයි forex වල තියෙන විශේෂත්වය. forex මාකට් එකේ අපි ට්‍රේඩ් කරන්නේ ප්‍රධානම දේ තමයි currency pairs. සරලව කිව්වොත් currency දෙකක් එකට compare කරලා තමයි ට්‍රේඩ් කරන්නේ. උදාහරණයක් විදිහට euro USDT. ඒ කියන්නේ euro එක ඩොලර් එකට වඩා strongද නැත්නම් weakද කියලා. price එක උඩට යනවා නම් euro එක strong වෙනවා. ඒ වගේම තමයි price එක පහළට යනවා නම් ඩොලර් එක strong වෙනවා. මේ වගේ Euro USDT JPY වගේ මේජර් pairs කිහිපයක් තියෙනවා. අපි බලමු මේජර් pairs කිහිපයක්. ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේනව නේද? USDT, Euro USDT, XAU USDT, USDT JPY, GBP USDT, AUD USDT වගේ ආන්ගේ මේජර් pairs කිහිපයක් තමයි. ඒ වගේම අපේ ලංකාවේ අය වැඩියම ට්‍රේඩ් කරන්න ආස කරන එක තමයි gold. එහෙම නැත්නම් XAU USDT කියන්නේ. gold වල මිල ගොඩාක් වේගෙන් වෙනස් වෙන නිසා ඉක්මනින් රිසල්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒක රිස්ක්. ඒක ගැනත් අපි හිතන්න ඕනේ. මෙන්න මේ දේ ගැන හොඳට මතක තියාගන්න. forex වලින් සල්ලි හොයන්න පුළුවන් වගේම හරියට ඉගෙන ගත්තේ නැත්තම් හරියට බේසික් knowledge එක නැතුව ඔයා මේකට enter වුණොත් ඔයා දාන සල්ලි loss වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක මැජික් එකක් කියලා හිතන්න එපා. හොඳට ඉගෙනගෙන slowly trade කරන්න. අන්න එතනින් තමයි අපිට සාර්ථක වෙන්න පුළුවන්. එක රැයකින් කෝටිපතියෝ වෙන්න හිතාගෙන ඉන්නවා නම් මේකට එන්න තියා හිතන්නවත් එපා. මම මුලින්ම කිව්වා වගේම මමත් තාම ඉගෙන ගන්න ගමන් ඉන්න කෙනෙක්. ඉතින් මම ඉගෙන ගන්න දේවල් තමයි මේ channel එකකින් ඔයාලට කියලා දෙන්නේ. මම නොදන්න ඔයාලා දන්න දේවල් තියෙනවා නම් හරි මගේ වීඩියෝ එකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් හරි අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. එතකොට මටත් පුළුවන් මගේ වැරදි හදාගන්න. ඉතින් අද වීඩියෝ එක ඔයාලට forex කියන්නේ මොකක්ද කියලා පොඩි හරි අදහසක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මම මගේ ඊළඟ වීඩියෝ එක වශයෙන් currency pairs ගැන විස්තරාත්මකව කතා කරනවා. ඒ වීඩියෝ එක දාපු ගමන් බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.